හායි ළමයි ඔන්න අද මම ආවේ මගේ තේමු එකේ ඕඩර් එක අරගෙන මගේ අද මට පැක්ස් දෙකක් ආවා මම දැන් ඒක අන්පැක් කරන්න යන්නේ 4 5 6 7 මට දවස් 4ක් ඇතුළත මගේ පාර්සල් එක හම්බුණා අද අපි බලමු හැබැයි ආවේ දෙකයි අනිත් ඒවා තාම එන ගමන් මම හිතන්නේ ඒවා වෙන වෙනම තමයි ආවේ අපි අද ඕපන් කරලා බලමු ඒක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා හරි ඔන්න එක පාර්සල් එකක් තියෙනවා අනිත් එක නම් මම හැදුවා මේක ඇවිල්ලා හෙයා මාස්ක් එකක් ළමයි මේක එච්චර ගාණක් වුණේ රුපියල් 2000ක් වගේ ලංකා මුදලින් උනේ මම මේක පාවිච්චි කරලා බලලා කියන්නම් ඔයගලට කොහොමද මේක හොඳයිද කියලා එහෙම වුණොත් ඔයගලන්ටත් ඕඩර් එක දාලා ගන්න පුළුවන් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට මම ඔක්කොම බඩු ටිකම තමයි අප්ලෝඩ් කරන්නේ මොකද මම එකට ඕඩර් කරාට මට 3-4 පාර්සල් 3-4ක් විතර තමයි එන්නේ ඒකද තදාවේ පාර්සල් දෙකයි හරි අපි දැන් මේක කරලා බලමු මේක මොනවද තියෙන්නේ කියලා මුලින්ම තියෙනවා ඔයගලන්ට යන මේක ලොකු බෝතලයක් අගනවද කැස්ටර් ඔයිල් එකක් අගනවලු කිස්සුමද කැස්ටර් ඔයිල් එකක් මේක ෆොන්ට් එක වෙන්න කියලා තමයි මම ගත්තේ බලමු මම මේකත් පාවිච්චි කරලා ඔයගලන්ට කියන්නම් මේකේ රිසල්ට් එක කොහොමද කියලා හරිද මේක හරි මේ පැත්තට යන්නේ මම ඕකේ නෙක්ස්ට් අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා මේක මේ නේල්ස් හදන අර මම ඔයගලන්ට අර ගිය පාර වීඩියෝ එකකින් ගෙනාවේ අන්න ඒ නේල් එකේ මෙන්න මේ එක නේල් එකයි ගැලවිලා තියෙන්නේ අනිත් ඔක්කොම හොඳට තියෙනවා හරිද මේ ඒකේ මම නේල්ස් ඕඩර් කරපු එකක් මේක ඒව තමයි තියෙන්නේ හරිද ඒක හදන්න එකක් නෙමෙයි මට කතුරු නෑ නේද ඒක දැන් එක කතුරු ගන්න බෑ නිසා මේක ඕපන් කරලා බලමු මේ ඒකේ ඔක්කොම ඇවිල්ලා තියෙනවා නේල් කිට් එකමයි හරිම ෂෝක් එක මේ තියෙන මේවා සම්පූර්ණ ඔක්කොම සෙට් එක ඇවිල්ලා තියෙනවා මම මේකේ ලයිට් එක දාන්න ලයිට් එක ඇවිල්ලා නැද්ද මම දාන්න ළමයිනේ මේ ඔක්කොම ටික ඇවිල්ලා තියෙනවා මේක ලයිට් එකත් එක්ක නෙත් දාපු නැති සෙට් එක මම හිතන්නේ විදිහට හරි මේකේ ගොඩක් දේවල් තියෙනවා මම එකත් එකිනෙක පෙන්නන්නම් මේ ඒක ඉස්සෙල්ලා අපි අනිත් ටික බලලා ඉමු මං හිතන්නේ මේ වීඩියෝ එකේම කරන්න බැරි වෙයි වගේ මේක නේද ඒක පොඩ්ඩක් මේ පැක් එක මේව වෙලා මේක හරි ලස්සන දෙයක් ළමයි මේක මම හරි ආසාවෙන් හිටියේ එනකම් බලන්න මේක මේ මරිය තුලියගේ මේ ලයිට් එකක් මම මේක ගත්තේ මගේ පහඩ ළඟින් තියන්න බලමු වැඩ කරනවද කියලා හරි ලස්සන අනේ වැඩ කරන්නේ නැතුනේ හරි ලස්සනයි ඒක හරිම ලස්සනයි ඒක හරි එච්චරයි මේක මොකද්ද තාම අනිත් ඒවා ඇවිල්ලා නැහැ හරිද ඒ පැක්ස් තුන මං හිතන්නේ හෙට මට හම්බ වෙයි අද මට හම්බුනේ මේ ටික විතරයි ඊට පස්සේ මම ඒකත් එක්ක හෙට දාන්න මේක ක්‍රීම් එකක් මේක ගෑනු ළමයිද විශේෂ එකක් පිරිමි ළමයිට නෙමෙයි කියන්න බෑ ඔයගොල්ලන්ගේ ප්‍රයිවට් ඒරියාස් වලට ලස්සනට සුවඳ තියාගන්න ඇප්ලයි කරන්න එකක් මම ඒක try කරලා බලලා ඔයගොල්ලන්ට කියන්න කොහොමද කියලා ගෑනු ළමයින්ට ගොඩක් විශේෂ වෙයි හරි එතකොට අපි ඊටස් මේක ඇතුලේ තියෙන මොනවද කියලා බලමු මං හිතන්නේ මට මේක සම්පූර්ණයෙන්ම වීඩියෝ එක කරන්න බැරි වෙනවා ළමයි මේක ඇතුලේ බඩු ගොඩක් තියෙනවා හරි මේකේ ලයිට් එක කොහොද මේ ඒකේ විස්තරය ඔක්කොම දාලා තියෙනවා විස්තරේ කොල්ල තියෙනවා අර මම ඔයගලන්ට පෙන්නු ක්ලිප්ස් තියෙනවා අනේ මම මේ වගේ නේල්ස් කරනකොටත් ඔයගලන්ට වීඩියෝ එකක් දාන්නම් මේ නේල් ස්ටිකර්ස් තියෙනවා මට නම් ආයි සැලොන්ස් වලට යන්න ඕනේ නැති වෙයි නේල් කරන්න. මේක හදන විදිහ ඔක්කොම දේවල් ටික තියෙනවා. මේ පැකේජ් චුටක් ගණන් මේක මේ මං හිතන්නේ හොඳයි. මේ ග්ලූ එක හරියද? මේක ගොඩක් හොඳ එකක් ළමයි. ඒක නිසා මේ චුටක් ගණන්.
මේක පොඩක් හොඳයි කියලා මට හිතෙනවා. මේක පොඩක් ඒ නිසා තමයි ගන්න. ඒකයි මම ගත්තේ. ඒක ගොඩක් තියෙනවත් එක්ක අනිත් එක. හරිද? හොඳයිනේ ළමයි. දැන් මේකට මට ඉච්චර ගාණක් ගියේ නැහැ. හරිද? මේ තියෙන්නේ මේ. හොඳයි අපරාධේ. මේකට මට ඉච්චර ලොකු ගාණක් ගියේ නෑ. හරිද? එතකොට මම මේක සැලොන් එකෙන් කරනවා නම් මට ලොකු ගාණකුත් යනවා. ඉතින් මම මේකයි ගාණ බලන්න නැතුව මේක ගෙන්න ගත්තේ. මේ nails අර blocks nails ඒවට දාලා තමයි අපිට හදන්න තියෙන්නේ. 1 2 3 4ක් තියෙනවා. ආනේ 5ක් තියෙනවා. මේක 5ක් තියෙනවා. ජෙල්. එතකොට මේක මොකක්ද? හරිම ෂෝක් එක. මේක টপ කෝඩ් එක. හරිද? nails දාලා ඒක උඩින් ගන්න තියෙන টপ කෝඩ් එක. මේක බේස් කෝඩ් එක. මේ ෂෝක් එක. ඒකට පින්සලක් තියෙනවා. ක්ලිප් එක තව ක්ලිප් එකක් තියෙනවා. මෙන්න මේක. මම ඔයගලන්ට අර සැනිටයිසර් දාම කරේ. ඒක වෙනුවට ගන්න තියෙන මම හිතන්නේ. ස්ලිප් සොලියුෂන් කියලා තියෙන. මේකෙන් මම හිතන්නේ අයින් කරන එකද දන්නේ නැහැ. මම මේක පොඩ්ඩක් try කරලා බලලා ඔයගලන්ට මේක කරනකොට විස්තර ටික කියන්න. හරිද? එතකොට මෙන්න මේවා තියෙනවා shape කරන දේවල්. ඒ tools ටික ඔක්කොම තියෙනවා. ඒක නම් හැබැයි හරිම worth ළමයි. හරිද? ඔයගොල්ලොත් ගන්නවා නම් ඒක ගන්න. මගෙන් ගොඩාක් අය අහලා තිබ්බා අක්කේ කොහෙන්ද ගන්නේ කියලා. ඉතින් මෙන්න මේ brand එකෙන් මම ගත්තේ. තේමෝ එකෙන්. ඉතින් ඔයගොල්ලෝ තේමෝ එකෙන් try කරලා බලන්න. ගානත් අඩුයි. ඔයගොල්ලන්ට tax එකකුත් නැති නිසා මේ හරිම වාසි. හරිද? එහෙම කළා බලන්න මේ nail stickers ටිකකුත් ඒක ලෙවලා. හරි ෂෝක්. හරි. එහෙනම් මෙන්න මේකට නම් මම ගොඩක් ආසයි. ඒක හරි ලස්සනයි. එහෙනම් අපි මට ඊළඟ orders ආවම බලමු මේ වගේත් මොනවද තියෙන්නේ කියලා. අනිත් එක මෙන්න මේක මට ඔයාලට කියන්න බැරි මෙන්න මේකත් මම තේම එකෙන් ගත්තේ. ඉතින් මේක හරිම ෂෝක්. ඔයගලගේ කකුල් dry වෙනවට කකුල් වල අර මෙහෙම යට පැත්ත dry වෙනවට මේක ගෑවම හරිම ෂෝක්. ඉතින් මේක මට recommend කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක තරම් try කරලා බලන්න. මේක තියෙනවා ඒකේ. හරි. එහෙනම් අදට මෙච්චරයි. ඊළඟ වීඩියෝ එකට මම තව වීඩියෝ එකක් කරන්න වෙයි. ඔන්න මගේ පොඩි තේම ඕඩර් එක මම ලොකු එකක් දැම්මේ. ඒ උඩට මට ඇවිල්ලා තියෙන්නේ තාම චුට්ටයි. මේ බඩු ටික විතරයි. මම හිතනවා හෙට ඉතුරු ටික එයි කියලා. ආවට පස්සේ ඒවත් ටිකත් බලමු මොනවද තියෙන්නේ කියලා. එහෙනම් bye.